තෙරුවන් සරණයි දීපිහිටයි අද අපේ වැඩසටහනේ අනුග්‍රහ ආශිර්වාද ලබා දෙන්නේ ඔක්තෝබර් මාස 29 වෙනි දින ජන්මදිනයේ සමරු ටික කලක් පහ වුණා රවින්දු උඩවත් අපේ ආදරණීය පුතුණුවන්ට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් අනාගතයකට ආශිර්වාද කිරීමටත් ගුරු පියාණන්ගේ සද්ධාම ලෝපුරා පැතිරේවා යන ප්‍රාර්ථනාව ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ශ්‍රී මහා භද්‍රකාලී දේව මෑණියන් ප්‍රාර්ථනා බෝධියකින් නිර්වාණය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අනුගාශිර්වාද ලබා දෙන්නේ අපේ ආදරණීයන් දෙපළක් අපේ දෙව්සුව පවුලේ ඊටාම සමීප ඥාති දෙපළක් ජ්‍යෙෂ්ඨ නීතිඥ අර්ජුන උඩවත් මහත්මයා සහ තේජා උඩවත් යන අය විසිනුයි මේල අපි ඒ දෙපළ ඊටාම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා අපේ නීති කටයුතු වලදී අපිට බොහෝම උපදෙස් දෙන උදව් කරන ඒ වගේම අපේ දෙව්සුව පවුලේ සැමට සමීප ඥාති දෙපළක් ඒ පුතුණුන්ට අපි ඊට හොඳින් හඳුනනවා මගේ මතක හැටියට විදේශගතව ඉන්නේ පුතාටත් අපේ ආශිර්වාදය පළ කරනවා අම්මටත් තාත්තටත් පවුලේ තිදෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත භාවයත් වේවා කියලා ආශිර්වාද කරනවා ඔබේ ආදරණීය පියාණන්ට තාත්තට ලොකු තනතුරක් ලැබෙනවා ඉහළ තනතුරක් ඒ තනතුරට නොඑක ආකාරයෙන් ආමන්ත්‍රණය කරනවා අපි හිතුවත් උදාහරණයක් විදිහට රජතුමා නැත්තම් ජනාධිපති තනතුර වගේ තනතුරක් ලැබුණා කියලා. එතකොට බොහෝ දෙනෙක් එතුමාව ආමන්ත්‍රණය කරන්නේ එක්කෝ මහරජතුමනි. මහරජතුමා. එහෙම නැත්තම් ගරු ජනාධිපතිතුමා. නැත්තම් ප්‍රෙසිඩන්ට්. එහෙමත් නැත්තම් නායකතුමා. නොඑක ආකාරයෙන් තමයි හඳුන්වන්නේ. HE. එහෙමත් කියනවනේ. එහෙම නොඑක තනතුරු වලින් එක එක එන හඳුන්වනවා. එතකොට ඔබ තමයි දරුවා. ආදරණීය දරුවා ඔබයි. මම ඔබෙන් අහනවා ඔබ ආමන්ත්‍රණය කරන්නේ කුමක් කියලාද? රජතුමනි, ගරු ජනාධිපතිතුමනි, එච්.සී. අධිපතිතුමනි, නායකතුමනි එහෙම කියනවද? නැත්නම් තාත්තේ කියනවද? අපි කතා කරන්නේ තාත්තේ. නැත්නම් අප්පච්චි. අපේ රටේ තියෙනවනේ ආමන්ත්‍රණ කීපයක් නේ. එත පියතුමනි මට කතා කරන්නේ නේද? ඒ වගේ Tamanට සමීපම වචනෙන් කතා කරන්නේ. තනතුර කොයිතරම් ඉහළට ගියත් කතා කරන්නේ ඔබේ සමීප සම්බන්ධතාවයේ සහිත නමින්. ඔබට සිහිපත් වෙන්නේ ඔබේ පියාව මගේ සියල්ල සම්පාදනය කරන මාව රැකවරණය ලබා දෙන මන් දිහා ආදරෙන් බලන් ඉන්න මගේ දුකේදී සැපේදී ළඟින් ඉන්න දුකේදී පිහිට වෙන මට කිසිම බයක් නොදැනෙන මා සමීපයේම සිටින ආදරණීයම චරිතය විදිහටයි රජතුමා විදිහටවත් ජනාධිපති විදිහටවත් එච්.සී. විදිහටවත් නායකතුමා විදිහටවත් අධිපතිතුමා විදිහටවත් නෙවෙයි ඔබ කතා කරන්නේත් නැහැ ආමන්ත්‍රණය කරන්නේ තාත්තා ගෙදර ආපුවම ඔබ අහනවද රජතුමා ආවද ගෙදර කියලා නැත්තම් ජනාධිපති කියලා අපි හිතමු. ජනාධිපතිතුමා මට හෙට ඉස්කෝලේ යන්න තියෙනවා. එහෙම කියයිද? නැහැ. ඔබ කියන්නේ තාත්තේ. ඇයි? ඒ සම්බන්ධතාවය හරි සමීපයි. ළඟයි. තනතුර මොකක් වුණත් ඔබට ඒ ඔබේ පියාමයි. ආදරණීය පියා. එතකොට ඔබේ සැබෑ පියා විශ්වමය දිව්‍යත්වයයි. විශ්වමය පියා විශ්ව ශක්තිය කියලාම හඳුන්වන විශ්ව ශක්ති මාතා විශ්ව ශක්ති පියාණන් නොඑක ආකාරයෙන් හඳුන්වන අම්මා විදියට හෝ තාත්තා විදියට හෝ හඳුන්වන විශ්වයට විශ්වයේ අසීමිත බල ශක්තියට ඔබ ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේද? විශ්වමය පියාණන් විශ්ව මාතාවනි. මම දැක්ක ප්‍රශ්නයකට කෙනෙක් අපේ පුතෙක් කියලා තිබුණා යාගේ යාළුවෙක් අහනවලු විශ්ව මාතාව කොහෙද ඉන්නේ කියලා. කියපම් බලාගේ ගෙදර කියලා. ඒ පුතා මං හිතන උත්තර දෙන්න නැති කියලා විශ්ව මාතාව කියන්නේ ගෞරවනීය පදයක් විශ්වයේ තියෙන අප්‍රමාණ ශක්තියට. ඒ ශක්තිය ප්‍රධාන ශක්තියක්. මූලික ශක්තිය. මූල ශක්තිය කියලා අපි හඳුන්වන ශක්තිය. ඒ ශක්තිය දෙපැත්තක් තියෙනවා. මෙහෙම කරාම දෙපැත්තක් තියෙනවා. මේ පැත්ත පීතෘ මේ පැත්ත මාතෘ කියලා අපි සඳහන් කරනවා. ඒ ශක්තියේ ක්‍රියාත්මක වීම සහ හැටි ස්වභාවය අනුව. විශ්ව මාතා කියලා කියන්නේ ඒ ශක්තියටමයි විශ්ව පිතා කියන්නේ ඒ ශක්තියටමයි. ඒක ශක්තියක් අන්න පුතේවා කියලා දෙන්න ඔයාගේ යාළුවාට. හරි? වහන්සේ කිව්වොත් අපිට පුජ්‍යලෙක්. හරි වැරදි. මාතාව කිව්වොත් කාන්තාවක්.
පිතා කිව්වොත් පියෙක්. මෙහෙමයි අපි ඔයින් ඔබට දැන් යන්න ඕනේ. දැන් කාලේ හරි. දැන් බලන්නේ උත්තරීතර පීතෘත්වයට මාතෘත්වයට උත්තරීතර දිව්‍යත්වයට අපි ආමන්ත්‍රණය කරන්නේ තාත්තේ අම්මේ කියලාද? නැත්නම් වඩාත් ගෞරවයෙන් පියාණනි මෑණියනි කියලාද? අපි දිව්‍යත්වයේ තුල ක්‍රියාත්මක කරන යම් යම් චරිතවලට හෙවත් දෙවිවරුන්ට අපි එහෙම කතා කරනවා. අපි කාලි මාතාවට අපි මාතාව කියනවා. දේව මෑණියනි කියනවා. හැබැයි විෂ්ණු පියාණනි කියලා කවුරුත් කියන්නේ නැහැ. ශිව පියාණනි කියලා කවුරුත් කියන්නේ නැහැ. ඇයි? ඒක උත්තරීතර භාවය නිසා හුඟක් ඈතයි. ශිව හුඟක් ඈතයි. ඇයි? අපි භගවාන් නමින් හඳුන්වන්නේ. තමන්ගේ පියාව. දෙවියන් වහන්සේ නමින් හඳුන්වන්නේ. පියාව. අල්ලා නැත්තම් ලෝඩ් ක්‍රිෂ්ණා තව නොඑක ආකාරයෙන් නොඑක ගෞරවණීය වචන වලින් God තවත් තියෙන වචන ගොඩක් රාම් භගවාන් අල්ලා තවත් තියෙනවා ගුරුවරයාට කියනවා රබ්බි කියලා පාවිච්චි කරන්නේ යේසුස් වහන්සේට රබ්බි කියන්නේ ගුරුවරයාට කියන ගුරුතුමනි කියන තේරුමයි හීබ්‍රු භාෂාවෙන් හැබැයි යේසුස් වහන්සේ නියෝජනය කරන්නේ සර්ව දිව්‍යත්වයමයි අපි එක පොඩ්ඩක් පැත්තකින් තියමු. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ ආමන්ත්‍රණ ගැනයි. ආදරණීය පියාණන්ට ආමන්ත්‍රණය කරන්නේ අන්නරණන් වලින්. තාත්තා ජනාධිපති වෙච්ච දවසේ දරුවෝ ආමන්ත්‍රණය කරන්නේ තාත්තේ කියලා නෙමෙයිද? ගරු ජනපතිතුමනි මට ඊට ඉස්කෝලේ ගෙනියන්න පින්තූර කොළ දෙකක් අවශ්‍යයි. එහෙම කියනවද? පුතා ගිහින් ජනාධිපතිතුමා ගාවට ගිහලා කියනවාද ගරු අතිගරු ජනපතිතුමනි මට හෙට හවස ඉස්කෝලේ ගුරු දෙගුරු සමිතියට එන්න කියලා තියෙනවා අම්මා හරි තාත්තා හරි කියලා කියනවාද නෑ පොඩි දරුවා තාත්තට අම්මට හරි ආදරේ නිදාගෙන ඉන්න ගමන් එයා පැත්තේ නිදාගෙන ඉන්නේ එක්කෝ මහරජතුමා නැත්නම් ජනපතිතුමා ලොකු තනතුරක ඉහළම තනතුරක ඉන්න කෙනා එතකොට අපි තුන් බඩ එකක් මොකක් හරි තියෙනවා චූබරකුත් වෙනවා එතකොට හැරවනවාද අතිගරු ජනාධිපතිතුමනි ඔබේ දරුවාට චූබරක් ඇදී තිබේ කියලා. එහෙම නෑ තාත්තා චූබරයි කෙලින්ම. ඇයි සමීපයි. මම ඔබෙන් අහනවා ඔබ ළඟකෝ දිව්‍යත්වයේ නැමැති දිව්‍යමය පීතෘත්වයට සමානකම. ඔබ කතා කරන්නේ භගවාන්. සින්දු තියෙන භගවාන්. ගෞරව කරන එක වෙනයි ආමන්ත්‍රණය කරන එක වෙනයි. අල්ලා රාම් ඔබ හරි දුරයි. දෙවියන් වහන්සේ කාටද කතා කරන්නේ? තාත්තට. හරි දුරයි. කටින් වචනෙන් මොනවා කිව්වත් ඔබ ළඟ තියනවද මම මේ අමතන්නේ මගේ පියාටයි කියලා. ඒ දිව්‍යත්වයේ නිර්මාණයක් ඔබ. ඒ දිව්‍යත්වයේ නිර්මාණයක්. ඔබට ඒක අමතකයි. ඔබ සෑහෙන දුරස් වෙලාද. මෙන්න මේ දුරත්වභාවය නිසා ඔබත් දිව්‍යත්වයත් අනිත්‍යයත් අතර තියෙන සම්බන්ධය ගිලිහිලා. මේ විශ්වයේ අපූර්ව නෙට්වර්ක් එකක් තියෙනවා ජාලයක්. අපි එකිනෙකා සම්බන්ධයි. සම්බන්ධ වෙන ජාලය අපි සාමාන්‍ය ජීවිතයේදී කියන ජාලයක් තියෙනවා අන්තර්ජාලය කියලා. ඒ මූලස්ථානයක් තියෙනවා ක්‍රියාත්මක වෙන තැනක් තියෙනවා. ඒ ඔස්සේ ඒ බල ශක්තියෙන් අපි හැමෝම එකිනෙකාට සම්බන්ධ වෙන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ. ඒ වගේම ස්ථාවර ජාලයක් තියෙනවා. ඒ තමයි විශ්ව විඥාන ජාලය. විශ්වමය ජාලය යුනිවර්සල් නෙට්වර්ක්. යුනිවර්සල් කොන්ෂස්නස් කියන විශ්ව විඥාන ක්‍රියාකාරීත්වයේ අපි එකිනෙකාට සම්බන්ධයි. මූල ප්‍රභවය හයසෙල් අන්න ඔබ කියන මෙච්චරලා ගෞරව නමින් හඳුන්වපු ඔබේම උත්තරීතර ස්ථානයේ ඔබ ඈඩ් කරලා තියපු උත්තරීතර ස්ථානයේ හදවතින් ඔබ ඈතින් තියපු ස්ථානයේ දේව රූපයක් බුදු පිළිමයක් ඔබට ඉහළින් තියන්නේ. ඉහළින් තියලා වන්දනා කරනකොට මම ඔබෙන් අහනවා ඔබේ හදවත තුලට ගන්නෙ කොහොමද කියලා. ඔබ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ආදරය කරන කෙනා ඉහළින් තියලා මේෂයක් උඩ ෆොටෝ එකක් තියනවා කියමු පර්ස් එකේ දාගෙන ඉඳි සාක්කුවේ දාගෙන කොට්ටේ යට දාගෙන ඉඳි. ඔබ ලස්සන මල් මාලයක් දාලා ඉහළ තැනක තියලා ආදරය කරනවද? නැහැ. ගෞරවය තියෙන හදවතේ. ගෞරවය ආදරයත් එක්ක එන දෙයක්. හැබැයි මම කියන්නේ ඔබ දේවත්වයේ දුරස් කර තිබේ කියන එකයි.
මං කියන්නේ එහෙම එපා. ඒ ඔබේම ආත්මයයි. අපි ආදරය කරන කෙනාට කියනවා ඔයා මගේ ආත්මය. ඔයා මගේ පප්පුවේ මෙතන හදවතේ ඉන්නේ කප්පලා පෙන්වන්නද? එහෙම තමයි යන්නේ. ඔබේ පරමාදර හිමි යුත්තේ ඔබේ පූර්ව ශක්තියට පරම ශක්තියටයි. ඒ තමයි සැබෑම ඔබේ ආත්මය කියලා ඔබ කියන විශ්වඥානය. එතකොට ඔබට තිබිය යුත්තේ අන්න ඒ දිව්‍යත්වයේ පීතෘත්වයෙන් සැලකීමයි. මාතෘත්වයේ දෙකම එකට තියෙන සැලකීමයි. ඒ හෘදේ ස්වභාවය ඔබට තියෙනවා නම් ඔබට තනියකුත් නැහැ, බයකුත් නැහැ, සැකකුත් නැහැ, දුකකුත් නැහැ, කිසිවක් නැහැ. අති බල සම්පන්නයා සමග සහජීවනයේ ලොකු ලුණන් කියලා උඩ තියලා වඳිනවට වඩා පහසුම දේ, හොඳම දේ, බලවන්තම දේ තමයි ඔබ තුලට කැඳවලා ඔබත් එයත් එකක් වෙන එක. ඔයයි මයි එකයි හොඳේ අද ඉඳලා. පණ තියෙන පංචස්කන්ධයකට ඔබ කියන්නේ. ඇයි ඔබට කියන්න බැරි? ඔබ නිර්මාණය කර විශ්ව විඥාණයට ඔයයි මයි අද ඉඳලා එකයි. මා තුල ක්‍රියාත්මක වෙන්නේ ඔබේ දේවල්ය. ඔබේ ක්‍රමයේ, ඔබේ ස්වභාවය. එහි තියෙන්නේ ඔයාගේ ගති. ඔයා සාමයයි, ඔයා ප්‍රේමයයි, ඔයා ප්‍රීතියයි. මාත් එහෙමමයි. ඔයා සියලු දෙනාට සමාව දෙනවා. මාත් එහෙමයි. ඔයා නිරතුරුවම නිස්කලංකයි. මාත් එහෙමයි. ඔයා නිහඬයි. මාත් එහෙමයි. ඔයා උසස්ම කම්පන සංඛ්‍යාතයි. මාත් එහෙමයි. ඔයා කිසිම ඇලීමක් නැහැ. මාත් එහෙමයි. ඔයා තුල කිසිම බැඳීමක් නැහැ. මාත් එහෙමයි. ඔයා සමත්වයටම ප්‍රේම කරලා ඔයාගේ ඉර අධර්මිෂ්ඨයාටයි ධර්මිෂ්ඨයාටයි දෙන්නටම ඉර උදා කරනවා. බයිබලෙත් එහෙම තියෙනවා. මාත් එහෙමයි. මට වැරදි කරන අයටයි මට හොඳ කරන අයටයි ඔක්කොටම මගේ ඉර උදා කරනවා. හෙවත් මගේ උපකාරය මම ලබා දෙනවා. මාත් එහෙමයි. අන්න ඔබට කියන්න පුළුවන් ඊට දවසේ ඔබ සැබෑ දරුවෙක්, සුජාත දරුවෙක් විශ්වේ. දැනට අපි බහුතරයක් අවජාතක ළමයි. කරන්න දෙයක් නැහැ පුතා මොනවා කරන්නද? පිළිගමුනේ. අපි අවජාතකයෝ. බලු වැඩ කරන්නේ නැති නිසා අවජාතක බල්ලා කියලා කියන්න බෑ. අවජාතකයෝ. අපි සුජාත භාවයටපත් වෙමු. එහි වාසි ගොඩක් තියෙනවා. අපි මේ හිතින් හදවතින්ම දිව්‍යත්වයේ දුරස් කරේ නාමයෙන් පළවෙනියෙන්ම. සමහර අය කිපේ එහෙම කියන්න බෑ අබ්බා පියාණනි එහෙම තමයි දිව්‍යන්ට කියන්නේ කියලා. පියාණනි කියලා තියෙනවනේ. ඒ ඇති. ඒක මතක තියාගන්න. තාත්තේ කියන කැලේ නැතුව වෙන මොනවා කිව්වත් තරන්නේ අපි නමින් කතා කරන්න තනතුරෙන් කතා කරන්න යා ඇතයි අපිට. ඇයි මේ අපිව නිර්මාණය කරපු බලවේගයට, ඒ පීතෘ බලවේගයට ඇයි අපි නිසි පරිදි අපේ හැඟීමෙන් සහාය දක්වන්නේ නැත්තේ? හැඟීමෙන් නිසි පරිදි කටයුතු නොකරන්නේ ඇයි? එතකොටයි ඈත් වෙන්නේ. ඈත් වුණාන් පස්සේ වෙච්ච දේවල් තමයි ඒ ලින්ක් එක අපි ළඟ නැහැ. අපි ඒ ලින්ක් එකට සම්බන්ධයක් නැහැ. ඒ ලින්ක් එකෙන් මෙතෙන් කාපු එනර්ජිස් නැහැ. අපි ඈඩ් කරලා ඒ ශක්තිය නැහැ, ඥාන සම්ප්‍රේෂණය නැහැ, සුවකාරක ශක්තිය එන්නේ නැහැ. ඒ පියාණන්, ඒ තාත්තා අපි මේ පොළේ නිර්මාණය කරේ එයා සමග සම්බන්ධයක් ඇතුවයි. ඒ සම්බන්ධතාවයේ සමග අපිට නිතරම ප්‍රීතිය ආවා, සාමය ආවා, ප්‍රේමය ආවා. සියල්ල සැපේ වුණා. අපිට කිසි ගැටලුවක් තිබුණේ නැහැ. බලන්න චූටි කාලේ උපදිනකොට මොන ලබ්බක්වත් අපිට නැහැ මේ කරදර ජර්මට. ඒ ජීවිත කාලය තුල අපිව බලා ගැනීම සඳහා මවක් පික් පත් කළා තමයි වුවේ. ලෝකයට එළියට දාන්නයි එළියට දැම්මන් පස්සේ අපි උස්මහත් කරලා සමාජයට දාලා ඒගොල්ලන්ගේ චරිතෙන් අයින් වෙලා යනවා. එහෙම තමයි විශ්වය පැවැත්ම තියෙන්නේ. එතකොට සැබෑ පියයි මම උඩ අපිව ජාතක කරලා ලස්සනට ආරක්ෂා කරමින් හිටියා. සියල්ල සපයමින් හිටියා. අපි ටික ටික ලොකු වෙනකොට අපි පොරවල් බවට පත් වුණා. එතකොට අපි දැක්කේ අපේ අම්මයි තාත්තයි විදිහට අපිව ජාතක කරපු අම්මයි තාත්තයි විතරයි. නිර්මාණය කරපු අම්මවවත් තාත්තවත් දැක්කේ නැහැ. එතන දිව්‍යත් අපෙන් ඈඩ් කරා. අදත් එහෙමනේ. අපි පොරවල් කියන කට්ටිය ඉන්නේ. මලයෙන් පස්සේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැති කට්ටිය ඉන්නේ. දන්නේ නැති සෝරි. හැබැයි සිද්ධියක් වෙනවා. හරි. ඒක නිසා දැනගෙන ඉන්න. එහෙමනම් එයා කියන්න ඕන ආවේ කොහෙන්ද කියලා. නේද? කොහෙන්ද ආවේ? එහෙනම් අපි ආපු තැනක්, පවතින තැනක්, යන තැනක් තියෙනවා. ඒක තමයි සැබෑ දහම. විශ්ව විඥානය ඔය කොයි ලොක්කෙකුටවත් සිවුරු දාගත්තත් නිකන් ඇඳුමක් ඇඳන් හිටියත් විශ්ව විඥානය නැති කරන්න කවදාවත් බෑ. ඒක සදාකල් පැවැත්මක් තියෙන තැනක්. ඒ විශ්ව විඥානයේ තමයි මම කිව්වේ මාතෘ ස්වභාවය, පීතෘ ස්වභාවය තියෙනවා කියලා. එතකොට මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ මෙන්න මේ නෙට්වර්ක් එක හරහායි. අපි මේ සම්බන්ධතාවය කඩාගත්තා කියලා කිව්වා. කඩාගත්තෙම කතා කිරීම තුළින් දුරස් කිරීමෙන්.
කොයිතරම් දුරස් කරාද කියනවනම් අපි ඉන්නවනේ ගොබ්බෙව් කියලා කොට්ටාසයක්. ඒ ගොබ්බයන් විසින් අපිට දීපු උදාහරණම තමයි එහෙම කෙනෙක් නැහැ. උඹ මෙලොවට බිහි කරේ උඹේ අම්මායේ ඒකට උපකාරුනේ තාත්තායේ. එච්චරයි වෙන මොකෙක්වත් එතනින් යට නැහැ. කියන තැනට එතනින් ඉහළ තියෙන දැනුම වහලා දැම්මා. ඇයි? ඒ බුද්ධි මට්ටමේ තියෙන දෙක එතනින් ඉහළ තියෙන ප්‍රඥාව. ප්‍රඥාව නැති එකාට ඒක ඇල්ල පේන්නේ නැහැ. ඌ කියන්නේ එහෙම එකක් නැහැ. ඒක හරියට මෙන්න මේ වගේ. ඔබට S දෙකක් තියෙනවා. සෑහෙන ඈත පේනවා. තව කෙනෙක් ඉන්නවා. එයාටත් S දෙකක් තියෙනවා. එයාට එච්චර දුර පේන්නේ නැහැ. අර මගේ ළඟට එල්ල බ්‍රෙස් කරනවා වගේ ඈත පේන්නේ නැහැ. ළඟ විතරයි පේන්නේ. ඔබ ඈත දෙන්නත් එක ගමනක් යනකොට ඔබ දකිනවා ඈත ඉන්න අලියෙක් පාරේ. වා කියනවා අන්න ඈත අලියෙක් ඉන්නවා. මෙයා කියන්නේ අලියෙක් නෑ බං. කොහෙද අලියෙක් ඉන්නේ? අලියෙක් නෑ. හරි? එච්චර ඈතකුත් නෑ මේ පාර මෙතනින් ඉවරයි. තව 4000න් ඉවරයි. වා කියනවා නෑ 70 ගානක් ඈතට තියෙනවා. පිස්සුද බං? ඔච්චරයි තියෙන්නේ. ඇයි? එයාට පේන්නේ සීමාව විතරයි. එතනින් ඔබ පේන්නේ නෑ. එයාට පේන සීමාව එයා නිර්වචනය කරනවා. ඒ වගේ තමයි ගොබ්බ සේනාව එයාට පේන මට්ටමින් නිර්වචනය කරනවා මෙතනින් එහාට දෙයක් නෑ කියලා. නමුත් අර ඇහැ තියුණු කෙනා අලිය දැක්කා වගේ මනුස්ස තියුණු කෙනා එතනින් ඔබ දකිනවා. ඒ දකින්නකොට දකින්න දේ තමයි මේ අපිව බිහිවීමට ඔබේ නිර්මාණයක් තියෙනවා කියන එක. විශ්ව නිර්මාණයක්. හොඳයි. ඔබ හැදුරේ ඒගොල්ලෝ කියන විදිහට සමහර අය කියන විදිහට අම්මගේ තාත්තගේ එකතු වෙලා. පැහැදිලිව පේන්නේ අම්මයි නමයි. අම්මත් එක තාත්තත් ඉන්නවා. අපි ඉගෙනගෙන තියෙනවා මෙහෙමයි බිහි වෙන්නේ කියලා. හරි. ඕන් ආය නැහැ කියන්න එපා. හරි. ඒතකොට මං අහනවා ඒ ග්‍රහ ලෝකෙහිම බිහි කරේත් බොගේ අම්මද කියලා. තාත්තත් එක්ක එකතු වෙලා. ඒව කවුද බිහි කරේ? ඉබේ හැදිලා. ආහා. එච්චර සංකීර්ණ දේ ඉබේ හැදිලා උඹ විතරක් අම්මයි තාත්තයි හදලා. හරි ෂෝක්නේ. ඒතකොට ගස් කොළන් ඇලදොල ඒකත් අම්මගෙන්ද බිහි වුනේ. ටිකක් තදින් කියනවා හොඳේ. නැත්තම් තේරෙන්නේ නැහැ. විශ්ව නිර්මාණ සියල්ලම ඔය අම්මයි තාත්තයි එකතු වෙලා හදපුවා. නෑනේ. එහෙනම් ඒ සියල්ල එක්තරා ආකාරයේ සබාධම නිර්මාණ කිය. සබාධම කාගේ නිර්මාණයක්ද? විශ්ව නිර්මාණයක්. ඔබ සබාධමි කොටසක්. ඒවා නිර්මාණය වෙලා පෘථුවිය මතට එන්න අපූර්ව සබාධම ක්‍රියාවලින් තියෙනවා. ඒ සඳහා යදිච්ච ඔබ නිර්මාණය වෙන ක්‍රියාවලිය තමයි අම්මා තාත්තා සම්බන්ධ වීම. ඒක ක්‍රියාවලියක්. දැන් ගස් කොළන් හරගන්න එහෙම නෙවෙයි. උත්පත්ති වර්ග කීපයක්ම තියෙනවා. ඒක නිසා මම මේ කියන්නේ එහෙම නෑ කියනට උත්තර දීගෙන යන ගමනක්. හොඳේ. විශ්ව නිර්මාණයක් තියෙනවා. විශ්වමේ පීතෘත්වයේ මාතෘත්වයේ හඳුනා ගන්න. අපි ආපහු යන්නේ තුරුල්ලටයි නිර්වාණයට යනවා කියලා. ඊළඟට බලන්න හුඟක් අය චිත්ත දියුණු කිරීම කතා කරනවා. චිත්ත දියුණුව, චිත්ත තරංග නොයි කියව කතා කරනවා. මේ සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ නෙට්වර්ක් එක කරා. අපි හිතමු උදාහරණයක් විදිහට ටෙලිපති කියලා එකක් තියෙනවනේ ලෝකේ. අනිත් කෙනාගේ සිත කියවීම, එයා තුල තියෙන ලෙඩ රෝග දැකීම. මේක ඉතා අපූර්වට කරපු කෙනෙක් තමයි ඇමරිකාවේ පදිංචිලා හිටපු ඈතත් හිතේ එඩ්ගා කේසි කියන අධිමානසික ලාභියා. එතුමාට ඕන වෙලාවක බුලහංකම තිබුණා මේ නෙට්වර්ක් එකත් එක්ක සම්බන්ධ වෙන්න. සම්බන්ධ වුණාම සියලුම දෙනා මේ නෙට්වර්ක් එකේ සම්බන්ධයි. විශ්වය පුරා සිටින ඔක්කොම. දෙවිවරුද, යකුද, භූතයෝද, පෙරේතයෝද, මිනිසුද ඔක්කොම. ඒ සම්බන්ධ වෙලා අදාළ දත්තයන් ගැනීමේ හැකියාව තිබුණා මේ නෙට්වර්ක් එක හරහා. ඒක ටෙලිපති කියලා කියනවාද? ටෙලිපති. සුවපති නෙමෙයි. ඒක බොරුවක්. හරි. ඔබ ඔක්කොම සුවපති වෙන්න ඉක්මනින් සනීපලා හොඳේ. ඒකත් මම මේ අතර කියනවා. මම මේ කියන්නේ ටෙලිපති ගැන. ටෙලිපති වලින් අපි කියනවා අනික් කෙනෙක්ගේ මනස කියවීමේ හැකියාව තියෙනවා කියලා. එහෙමනේ කියන්නේ. කොහොමද ඒ කියවන්නේ? එයාගේ මනසයි ඔයාගේ මනසයි සම්බන්ධයි. මොකෙන්ද? මේ නෙට්වර්ක් එකේ. හෙවත් දිව්‍යත්වයේ. ඉස්සර ටෙලිෆෝන් කෝල් ගන්න ගිය අය දන්නවා දැන් වගේ පහසු නෑ පුතා. ඒ කාලේ ටෙලිෆෝන් කෝල් එකක් ගන්න වුණාම කෝල් එක බුක් කරනවා කියලා එකක් කරනවා. අපි පොඩි කාලේ එහෙමයි. තැපැල් කන්තුරු වගේ ටෙලිෆෝන් එකක් තියෙන තැනට ගිහිල්ලා කෝල් එකක් බුක් කරන්න ඕනේ. අපිට කොළඹට කතා කරන්න ඕන නම් අපි ඒ දුරකථන අංකය දුන්නාම මේගොල්ලන් අපිට දෙනවා චිට් එකක්. හවස 4යි කාලට එන්න කියලා. අපිට ඕනකට කතා කරන්න බෑ. උදේ 10ට ගියත් වෙලාවක් දෙනවා. අපි මේ වෙලාවට ගියාම ඒගොල්ලෝ ඒ කෝල් එක බුක් කරලා තියෙනවා. කොහොමද බුක් කරන්නේ? අපි කතා කරන කෙනා සහ අපි අතරමැද්ද කෙනෙක් ඉන්නවා. ඒ දුරකථන හෝමාරු මධ්‍යස්ථානය කියලා තියෙනවා. එතෙන්ට තමයි සම්බන්ධය තියෙන්නේ. එයා තමයි අපිවයි අරයවයි සම්බන්ධ කරලා දෙන්නේ. ඉතින් ඒගොල්ලොත් හෙඩ්ෆෝන් එකක් එහෙම දාගෙන අපි දෙගොල්ලන් කතා හොඳට යනවද බාධා වීම තියෙනවද ජරබර ගන්නවද කියලා අහගෙන ඉන්නේ. දැන් මේ කුප්ප කතා ෆෝන් එකකින් කියන්න බෑ පුතා මැද්දේ. මුගක් කරාට කෙල්ලෙක් අහගෙන ඉන්නවා. ඒකට කිව්වා කෝල් ගර්ල්ස්ලා කියලා. ඒගොල්ලෝ තමයි බුක් කරලා දීලා ඒගොල්ලෝ අහගෙන ඉන්නවා කියන කුණුව බොක්කම. ඒ කාර්යය. හරි දන්නවනේ. මෙන්න මේ වගේ
ඔබ කෙනෙක් සමග ටෙලිපති ක්‍රමයෙන් සම්බන්ධ වෙනකොට සම්බන්ධ වෙන තැනක් තියෙන මූලස්ථානයක්. ඒ තමයි ඔය අපි මෙතෙක් කතා කරපු ස්ථානය. higher self. උසස් විශ්ව විඥානයේ මූලික ස්වභාවය. ඒ හරහායි ඔබට මේ තොරතුරු ලැබෙන්නේ ත්‍රිකෝණාකාරයි. පණිවිඩ එහෙමයි, සියලු දත්තයන් එහෙමයි. දත්තයන් ඩේටාස් ඒ ඔස්සේනේ පණිවිඩ අපිට ලැබෙන්නේ. අපි දන්නවා පණිවිඩ ලැබෙන්නේ ඒ මූලාශ්‍රය ඔස්සේ. එතෙන්ට ඇවිල්ලා ඒ මූලාශ්‍රයට ඔබ සිතන පදන් සියල්ල පේනවා. ඔබේ නෙට්වර්ක් එකේ ඉන්න සියල්ලන්ම ඕපන්. හොර රහස කිසිවක් ඔබට කරන්න බෑ පළවෙනි කාරණේ. හිස කිසුත් ගණන් කර තිබේ කියලා කියනවනේ. ඒ වගේ තමයි විශ්ව විඥාණයට හොරෙන් ඔබට කිසිම දෙයක් හිතන්න බෑ. හරිද? ඒකට බලයක් තියෙනවද නැද්ද කියන මම කියන්නේ. හිතන්න බෑ. හිතන හැම එකක්ම විශ්ව සිතුවිල්ල බවටපත් වෙනවා. එතකොට ඔබේ සිතේ තියෙන අහුමුළු වල තියෙන සියල්ල විශ්ව විඥාණය දන්නවා. කෙනෙක් විශ්ව විඥාණය සමග සම්බන්ධ වුණොත් එයාට ඒව ටික ගැනීමේ හැකියාව තියෙනවා. ඒ දත්තයන් ඩේටාබේස් එක. ඒ වගේමයි සුවකාරක ශක්තිය කියන එකත් ඩේටාබේස් එකක්. ඒකත් යම් තරංගාකාරයකින් යම් සම්ප්‍රේෂණ ක්‍රමවේදයකින් ඒ විදිහටම ගණ්ඩත් දෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ ඩේටාස් ඊටාම දුර්වලයි. ලෙඩින් ඉන්න කෙනාගේ ලෙඩේට අදාළ දේවල් ටික ඊටාම දුර්වලයි. දුර්වල ඩේටාබේස් එකක් තියෙන්නේ. දුර්වල හිතක් තියෙන කෙනෙක් හිතන්නකෝ. එයාගේ ඒ සිතුවිලි හරි දුර්වලයි. ඒක නිසා දුර්වල සිතුවිලි ස්වභාවයක් විශ්වයට එකතු වෙන්නේ. දුර්වලයි. තව කෙනෙක්ගේ රෝගී වෙලා තියෙනවා කියනකොට හිත දුර්වල කෙනෙක්. ඒකත් ඩේටාබේස් එකක් විදිහට විශ්වයේ තියෙනවා. මෙන්න මේ සෛල අක්‍රිය වෙලා තියෙනවා. මේ ශක්තිය නැති වෙලා තියෙනවා. අක්මාවේ මේ තත්ත්වයේ තියෙන්නේ. හෘදේ වස්තුවේ මේ තත්ත්වයේ තියෙන කියලා සියලු ඩේටා එක විශ්වයට යනවා. හැබැයි ඊටම දුර්වලයි. දැන් මේක දැනගන්න අවශ්‍ය වෙන තව කෙනෙක් ඉන්නවා. හිතන්න මං හරි නැත්තම් දෙවි කෙනෙක් හරි ඍෂි කෙනෙක් හරි. ඒතර එයා මේ විශ්ව විඥානය සමග සම්බන්ධ වෙලා ඥානපාලගේ ඩේටාබේස් එක ඉල්ලනවා. හොයනවා. මොකක්ද තියෙන ලෙඩේ මොකද තත්ත්වය කියලා හොයන්න. නැත්තම් එයාට පණිවිඩයක් දෙන්න මෙන්න මේ ඔයාගේ ගැටලුවට උත්තරේ මේකයි කියන එක. ඥාන සම්ප්‍රේෂණය. මේ කුමක් හෝ කරන්න බලනකොට මේක දුර්වල පණිවිඩයක් තියෙනවා. එතකොට විශ්ව විඥානය විසින් ඒ බලවන්ත කරනවා. බලවන්ත කරලා දෙනවා අපිට ඇහෙන්න. අපිට දැනෙන්න ඇම්ප්ලිෆයි. ඊළඟට අපි යවනවා මේකයි යාට උත්තරේ මෙන්න මේ ස්ථානේ සුවපත් වේවා මේ සෛල අලුත් වැඩියා වේවා කියලා විශ්ව විඥාණයට. විශ්ව විඥානය විතර තනියෙන් හිතාමතා දෙයක් කරන්නේ යම් බලපෑමක් ඉල්ලීමක් යෝජනාවක් මත මිසක් නැත්තම් ඒ ශක්ති සාගරයේ නිසංසලේ නිහඬව බලවන්තව පවතිනවා. ඒ සිතට යම්කි සිතක් එක්ක එකතු වෙලා කරන කාර්යයක් විනා ස්වාධීනව හිතලා කරන්නේ නැහැ. සුව කිරීමක් කරලා දාන්නෙත් නැහැ. ඔබ ඉල්ලුවොත් වෙන කෙනෙක් ඔබ වෙනුවෙන් ඉල්ලුවොත් අර එහෙමත් කියනවනේ. මම ඉල්ලනවා දෙවියන්නේ මෙන්න මෙයා වෙනුවෙන් මෙයා සුව කරලා දෙන්න කියලා. ඒකක්. එතකොට ක්‍රියාත්මක වීමක් වෙනවා. හැබැයි දැන් හිතන්න මම ඇමරිකාවේ ඉන්න කෙනෙක්ගේ රෝගය දැනගත්තා දැන් ඒ ක්‍රමයෙන්. දැන් මට අවශ්‍යයි මගේ සුවකාරක චිත්තතරංග යවන්න. එතකොට මම යෝජනා කරලා මා තුල ක්‍රියාත්මක වෙන විශ්ව විඥානයේ සුවකාරක තරංග යවන්න ඕනේ. හැබැයි බලවන්තභාවය මදි. එතකොට මගේ සම්බන්ධතාවයේ මත මම උදාහරණමාව ගත්තේ විශ්ව විශ්ින් ඒක බලවත් කරලා දෙනවා. ඒකට කියනවා amplified by the god. god කියන්නේ විශ්ව විඥානය. බලවන්ත කරලා අදාළ තැනට යවනවා. දැන් ඔබ දුරකථනයෙන් ඇමරිකාවේ ජනාධිපතිතුමාට කෝල් එකක් ගත්තොත් මෙතන ඉඳන් ওই බැටරි කෑල්ලෙන් එච්චර හපංකමක් කරන්න බැරි නිසා ඒක ටවර් එකකට ගිහලා එක්තරා තැනකදී වර්ධකයේ කියන එකකින් වර්ධනය කරනවා බලවන්ත කරනවා. හැතැම්ම නැත්නම් කිලෝමීටර 10 ගණනක් ඈතට යන්න පුළුවන් වෙන්නේ. එතනින් ආයේ බලවන්ත කරපු ශක්තියකින් ආකර්ෂණය කරලා අරගෙන තමයි දෙන්නේ. ඒ වගේ මේ බලවන්ත භාවයට ලක් වෙනවා මෙන්න මේ විශ්වමය සම්බන්ධතාවයේදී. දෙවි පියාණන් ගාවදී අපි කියමු තාත්තා ගාවදී විශ්ව විඥානය කියන ශ්‍රේෂ්ඨ උතුම් තැනදී බලවන්ත භාවයට පත් කරනවා. පත් කළා තමයි අදාළ තැනට යවන්නේ. මොකද ඒ සිතත් අනික් කෙනාගේ සිතත් එකක් බවට පත් වෙනවා. පත් වීමේ ස්වභාවය තියෙන්නේ ලංවීමේ ස්වභාවයේ තරාතිරම මත. කොච්චර සමීපද කියන එක මත මගේ මුලම කරුණු ටික මතක ඇති නේද? මම කියවනේ සම්බන්ධතාවයේ ප්‍රමාණය බලපානවා කියලා. පළවෙනි එක තමයි සම්බන්ධතාවය. මේ තුලින් ශක්තිය ඥානය බලය කියන අංග තුනම යැවීම ලබා ගැනීම කරන්න පුළුවන්.
ඥාන සම්ප්‍රේෂණය දෙන්න පුළුවන්. කෙනෙක්ට ලබා ගන්නත් පුළුවන්. වෙන කෙනෙක්ගේ සම්බන්ධයක් නැතුව ලබා ගන්න පුළුවන්. හයි. අපි ඒ මූල ස්වභාවය සමග එකතු වෙන එක විතරයි තියෙන්නේ. හැබැයි ඉල්ලුවොත් විතරයි. ඉල්ලන්න දෙනු ලැබේ. ඔබ බලාපොරොත්තු ඉල්ලුවොත් දෙනු ලැබේ. මට මේක අවශ්‍යයි. අවශ්‍ය බව දැනුවොත් දෙනු ලැබේ. ඉල්ලුවොත් බලාපොරොත්තු නැතත් ලැබෙනවමයි. ඇයි හේතුව? ප්‍රේමණීය බව නිසා. ඔබ දරුවෙක් කියලා දන්න නිසා. ඔබ ඒ විශ්ව විඥානයේ නිර්මාණයක් කියලා දන්න නිසාත් ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ ඒ විශ්ව විඥානයේම දිගුවක් නිසාත්. මම කොටසක් කියන්න පෙළඹෙන්නේ නැහැ. ඔබ වැරදියට තේරුම් ගන්න නිසා. මම අර කියන්නේ සතෙක් ඉන්නවා වලිගය ඔබ ළඟ තියෙනවා. ඒ වගේ. හැබැයි එතනක් තියෙන්නේ අර සතාගේ ශක්තියමයි ඒ සියල්ලමයි. හැබැයි ඒක මං හරියටම 100%ක් ඔයාලට ගැලපෙනවා කියලා කියන්නේ නැහැ. විශ්ව විඥාන ක්‍රියාකාරීත්වය ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ සතෙක්ගේ වලිගය විදිහට නෙවෙයි. තේරෙන්න විතරයි කිව්වේ පට ගන්න එපායි. ඔබ තුල සර්ව සම්පූර්ණ හැම සෛලයක් තුලම ක්‍රියාත්මක වෙන විශ්ව විඥානයමයි. ඒ බලවන්ත භාවයමයි ඒ ශක්තිමත් භාවය ඒ ඥානයමයි. උපදිනකොට තියෙන්නේ. ඊට පස්සේ කාලෙන් කාලට යනකොට ඔබ මම පොරක් මං තමයි මේ ඔක්කොම කරන්නේ මොන විශ්ව විඥානද? එහෙම එකක් නැහැ. මරුණ ඉවරයි කියන ගොන් මතයට ආපු වෙලාවෙ ඉඳලා ඒ ශක්තිය බලය ඥානෙ ඔබෙන් හීන කරගන්නවා. හීන කරගෙන ගිහිල්ලා මේ පොළොව මත තනි වෙච්ච එකෙක් බවට පත් වෙනවා කිසිම ලින්ක් එකක් නැති. මෙලෝ ඥානයකුත් නැහැ, ප්‍රඥාවකුත් නැහැ, ශක්තියකුත් නැහැ, බලයකුත් නැහැ. තියෙන අයට බැන ඉන්නවා. රූප වාහිනී වල වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්. ඒක හීන කරගන්නවා. ඊට පස්සේ නෑ මාටත් නෑ ඌටත් නෑ. හරි? ආන් එහෙම කියන්න පටන් ගන්නවා තමා විසින් විශ්ව විඥාන ක්‍රියාකාරීත්වය හීන කරලා දාගෙන. නැති කරලා දාගෙන. දැන් ලෙඩ වුණාම ඉතපන් ගිහින් ඉස්පිරිතාලේ පොලිමේ. හොඳ වෙනවද? නෑ. ඇයි? බේතෙන් සුව වෙන විශ්ව විඥාන ක්‍රියාකාරීත්වයමයි. කවුද කියන්නේ? බටහිර වෙදකමට ගියා කියන්නකෝ. එහි පියා ලෙස හඳුන්වන හිපොක්‍රටිස් තුමා. මොකද්ද කියන්නේ? කිසිම වෛද්‍යයෙකුට ලෙඩෙක් සුව කළ නොහැක. සුව වීම සඳහා සකස් කිරීම විතරයි වෛද්‍යයෙකුට කළ හැක්කේ. සුව කිරීම කරන්නේ දෙවියන් විසින් කියලා තියෙනවා. දෙවියන් කියන්නේ විශ්ව විඥානයමයි. එතුමා අදහස් කළෙත්. ඒ සම්බන්ධතාවය කඩාගත්තාන් පස්සේ පෙති ඩෝස් ගණන් ගැහුවත් පෙට්ටිය උරුමයි. එහෙම කියපු අය අවසාන වතාවේ මම හම්බෙන්න ඇවිල්ලා මම ප්‍රතික්ෂේප කරලා යවලා තියෙනවා පහරවල. ඇයි? තව ටිකක් කොහෙටද ගිහිල්ලා ඉගෙනගෙන ආපුවා ඊගාවත් මෙත් කියලා. තේරුම්න්නේ නැහැ. ඒ තරම් හිරිහැර කරා අනිත් පැත්තට කතා කරලා. හේතුවාදී ඉන්නවනේ හේතුවාදීන්ගේ පියා අපි ළඟට එන්න ඇහුවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ගෝලෝ. හරි ඒක වැඩක් නැහැ. නමුත් දැනගන්න විශ්ව විඥාන ක්‍රියාකාරීත්වය විශ්ව විඥාන සම්බන්ධතාවය කඩාගත්තන් පස්සේ වෙන්නේ ඥාන සම්ප්‍රේෂණය නැහැ. පොතෙන් ඉගෙන ගන්න දැනුමින් ලැබෙන බුද්ධිය විතරයි. බුද්ධිය විතරයි. එතනින් ඔබේ දේවල් නැහැ. ප්‍රඥාව වෙන්නේ විශ්ව විඥාන ලින්ක් එකෙන්. බුද්ධියට ඔබෙන් තියෙන දේ. බුද්ධිය ඔබේ පංචේන්ද්‍රියට ගෝචර වෙන දේ විතරයි. අපි දන්නවා චක්කු ශ්‍රෝත ගාන જીවහා කාය කියලා පහක්. අස කන නාසය දිව ශරීරය කියලා පහක්. මේවට ගෝචර වෙන දෙයට කියනවා බුද්ධියයි කියලා. ඒ ඔස්සේ ලැබෙන දැනුම ටික විතරයි තියෙන්නේ. පව්. එතකොට ඒක ඉවර වෙන්නේ අස කන නාසය දිව ශරීරය මනස කියලා තව 6 වෙනි කතාවකුත් තියෙනවානේ. චක්කු ශ්‍රෝත ගාන જીවහා කාය මන කියලා එකක් තියෙනවා. මනකෝ අය ඒක හලන්නේ. අන්න ඒ තියෙන්නේ ඔබට පංචේන්ද්‍රියට ඔබෙන් තියෙන ඉන්ද්‍රියක් ඒක පංචේන්ද්‍රියට ඔබෙන් තියෙන දේවල් ග්‍රහණය කරගන්නයි ඒක තියෙන්නේ. පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් ග්‍රහණය කරගන්න අතරේ පංචේන්ද්‍රියට අයිති නොවන මන කියන චිත්තමය ඉන්ද්‍රිය ඒ චිත්තමය දේවල් ග්‍රහණය කරගන්නවා. ඒකෙන් ලැබෙන දෙයට කියනවා ප්‍රඥාවය කියලා. බුද්ධි ප්‍රඥාවේ වෙනස ඒකයි. මන කියන කෑල්ල නැති එක ඒක විනාශ කරගෙන තියෙන එක ඇහැ කන නාසය දිව ශරීරය විතරක් තියෙන කෙනා ලිදේ ගෙම්බා වගේ ඒ පේන පරිසරය විතරක් කියනවා. මන ලිදෙන් එළිය තියෙන්නේ. එයා කියනවා හරි ලස්සනයි මේක අවට. බලයන් බයි යන්න. වටේට gadol තියෙනවා මැද වතුර තියෙනවා එච්චරයි බං. ආලි දෙන්න එක කියනවා. මම මේ වෙනස ඔබට කියලා දෙන්නේ. ඒක තමයි ප්‍රඥාවේ වෙනස. ඔබ ප්‍රඥාවන්තයෙක් විය යුතුයි. ප්‍රඥාව තමයි අපි හැමෝගෙම අවසානය. කෙරවල. එහෙමනම් අකමැති වුණත් ඔබ කෙලවර වෙන්නේ කවදා හරි දවසක නිර්වාණ ගාමී වීමෙන් තමයි ඉවර වෙන්නේ. එතකන් ඉවරයක් නැහැ. අපාය හරි මනුස්ස ලෝකේ හරි කොහේ හරි කරකිනවා. නැත්තම් ස්වර්ග රාජ්‍යය.
නිර්වාණය කියලා අපි කියන්නේ එතෙන් තමයි. කට්ටිය කියන ඒක වෙනයිලු මේක වෙනයිලු. වෙනසක් නැහැ. එක එකනා නිර්වචනය කරන හැටි මිසක් කිසිම වෙනසක් නැහැ. අවසානයේ ඒගොල්ලෝ කියන්නේ අපිත් අවසානයේ අවසානවල දෙක තියෙනවා නෑ එකයි. කෙනෙකුගේ ජීවත් වීමේ කාල සීමාවේ අවසානයක් තියෙනවා. මේ භව ගමනේ නිමාවක් තියෙනවා. ඒ නිමාව එතනයි. නැත්නම් ආයෙ උපදිනවනේ. ස්වර්ග රාජ්‍යයට ගිය කෙනා ආපහු වෙන්නේ නැහැ. මේ පණිවිඩ කීකින්ද මේ මොනවත් පල්ලි හදාගෙන කරන්නේත් නැහැ මොකුත් නැහැ. නිර්වාණයට ගිය කෙනත් එහෙමයි. පැවැත්මක් තියෙනවද නැද්ද කතන්දරේ පැත්තකට දාන්න තැන එකයි. එහෙනම් එතන තමයි අවසානයේ නම් අපිට ප්‍රඥාවෙන් බැහැර වෙන්න හැකි. කතෝලික වුණත් ක්‍රිස්තියානි වුණත් බෞද්ධ වුණත් හින්දු වුණත් ප්‍රඥාවන්තයාටයි අවසාන ඉලක්කය තියෙන්නේ. ප්‍රඥාවන්තයාටයි. අවධාරණය කරන්නේ මුනිවරු ආගමික නායකවරු ප්‍රඥාවන්ත වීමයි. පංචේන්ද්‍රිය එකම ඉන්ද්‍රියකට ස්වර්ග රාජ්‍ය කවදාවත් පේන්නේ නැහැ. ඇහෙන්නෙත් නැහැ. ඒක ස්වර්ග රාජ්‍ය නික්මන්නේ නුඹේ හදවත කෙරෙන්න කියලා යේසුස් වහන්සේ කිව්වා. හදවත කිව්වේ මස් එක නම් පේනවා. ඒ කියන්නේ මේ කිව්වේ ඒ ආශ්‍රිතව තියෙන විශ්ව විඥානයයි. හදවත අපි කතා කරමු මොකක්ද හදවතේ විශේෂයි. හදවත කෙරෙන් ස්වර්ග රාජ්‍ය පැමිණෙනවා හදවත කෙරේ මොකද තියෙන්නේ? හෘද මනසනේ. බුදුදහම අනුව විඥානයනේ. විශ්ව විඥානය. මම විශ්ව කියන්නේ නැත්තම් ඔබ මේ පංචේන්ද්‍රිය ඔස්සේ තියෙන විඥානය ඔකට එකතු කරගෙන විකාරයක් කරගන්න හන්දා. විඥානය කියන්නේ දැනුමට නෙවෙයි එතන භාෂා ප්‍රශ්නයක් තියෙන්නේ. යමක් නිසා ඇති වෙන දැනුවත් වීම. ඇහැ නිසා ඇති වෙන දැනුවත් වීමට කියනවා චක්කු විඥානය කියලා. ඇහැ නැති වුණාම ඉවරයි. ඒක නෙවෙයි මේ. කවදාවත් නැති නොවන විශ්වමය විඥානය. ඔබේ පංචේන්ද්‍රියකට අදාළත්වයක් නැත. එයයි ස්වර්ග රාජ්‍යය ඇති වෙනස කුමක්ද? ස්වර්ග රාජ්‍ය නික්මන්නේ හදවත කෙරෙන්නේ. ඔබේ හදවත ආශ්‍රිතව විශ්ව විඥානය ක්‍රියාත්මක වේ. බුදුන් වහන්සේ. දැන් මොකෝ කියන්නේ? දෙකම එකයි. එකම දේ තියෙන තැනවත් ක්‍රියාත්මක වෙන හිටියත් නෙමේ අපි සම්බන්ධය කඩාගෙන කැලේ පැනපු එකයි මෙතන තියෙන ගැටලුව. ඒ සම්බන්ධතාවය ඇති කරගන්න. මම සුන්දර උදෑසනේදී හැමදාම කරන්නේ මේ වැඩේ. විශ්ව විඥාන සම්බන්ධතාවයේ හරි අපූර්වයි. හරි සංසුන් සැනසෙලිදායකයි. මොහොතක් නිසංසල වෙනකොට ඔබ ක්‍රමයෙන් ළඟා වෙන්නේ ඒ අති උදාර පීතෘත්වයේ කෙරෙහි විශ්ව විඥාන පියා කෙරෙහි මාතාව ළඟටයි. එතන තමයි අපිට සදා සැනසීම තියෙන්නේ. ඒ උණුසුම තමයි අපි රැක බලාගන්නේ. අපිට අවශ්‍ය සියල්ල සම්පාදනය කරන්න පුළුවන් වෙන්නේ භෞතික තලයේ කෙනෙකුට නෙමෙයි. විශ්ව විඥාණයට මේ සමත්ය නිර්මාණය කරපු අපූර්ව බලවේගයක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. ඒ ඔබ මත ක්‍රියාත්මක වෙනවා. අපි තාත්තා ලොක්කෙක්. විශ්ව විඥානය ගැන මම මේ කියන්නේ. ලොකුම ලොක්කා. කරන්න බැරි දෙයක් නැති ලොකුම ලොක්කා. හැබැයි තාත්තාමයි වැඩිය හොඳ නෑ. මොකෝ වෙන්නේ? වැඩක් නෑ. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් නෑ. මම තාත්තා එක්කම හැමතිස්සෙම ඉන්නේ. බය වෙන්න ඕනද? නෑ. දුක් වෙන්න ඕනද? නෑ. ලෙඩක් ආව? නෑ. ඇයි? ලෙඩේට බැටදෙන කෙනාත් එක්ක අපි ඉන්නේ. නරක සෛල යක්ෂයාගෙන් අපි එහෙම හිතමුකෝ. සෛල නරක වෙලා අපිට බැටේ දෙන්න හදනවා කියලා. නමුත් සෛල හදන කෙනා අපිත් එක්කයි ඉන්නේ. gedara bittiye කපරාරුව පොඩ්ඩක් කැඩුනට, ගඩොලක් ගැලවුණාට මේසන් බාසු නැහැ බය වෙන්නේ නැහැ. මේසන් බාස්ගේ පුතා බය වෙන්නෙත් නැහැ. ඇයි? තාත්තානේ පොගේදී. තාත්තට ගඩොලක් තියලා සිමින් දානවා කියන තාත්තා දන්නේ තාත්තා නැදුවේ. ඔබ දැනගන්න ඕන ඔබ හැදුවේ කවුද කියලා. ඔබ හැදි නිර්මාණය කරේ විශ්ව විඥානයේ පීතෘත්වයේ හේවත් විශ්ව විඥානයේ විසින්. එහි පීතෘ ස්වභාවයේ විසින්. මාතෘ ස්වභාවයකට දායකුනේ. එතකොට සෛලයක් දෙකක් එහෙම කළු වෙනකොට කොහොම වෙන්න ඕනේ නැහැ. ඇයි? හදපු බලවේගය තියෙන වටේ. මම හැමදාමත් කියනවා සම්බන්ධ වෙලා බලන්න. මම සම්බන්ධ වෙලා ඉන්න නිසා මට මාතුලිතරනේ ඔබ තුලත් ඕන දේවල් කරන්න පුළුවන්. ඇයි? ඒ සම්බන්ධතාවයේ ලින්ක් එක ඔබ මේ පොළොවට එනකොටමත් තියෙනවා. විශ්ව විඥාන සම්බන්ධතාවයෙන් අපි බැඳිලා ඉන්නේ. ඒක තමයි යුනිවර්සල් නෙට්වර්ක්. ක්ෂේත්‍රය. මගේ මහරිෂි ගුරු දේවෝත්තමයන් වහන්සේගේ දේශනය අනුව යුනිෆයිඩ් ෆීල්ඩ්. විශ්වමය ක්ෂේත්‍රය. අපි හැමෝම සම්බන්ධයි කෙනාට එක්කෙනාට. හැබැයි ඔබට මම හිතන දේ තේරෙන්නේ නැහැ. ඇයි ඔබ දුර්වලයි. ඔබ දුර්වලයි. ඒක නිසා ඔබට ඒක එන්නේ නැහැ. ඔබේ උපකරණය බලවත් නැහැ. ඔබ ළඟ තියෙන ටෙලිෆෝන් එකේ බැටරි බැහැලා. ඒකේ බැටරිය දුර්වලයි. ඒතර මම කියන දේ ඔබට ඇහෙන්නේ නැහැ. ජරබර ගන්නවා. මා ළඟ තියෙන බැටරිය මගේ උපකරණේ ප්‍රබලයි. ඔබ උතරින් යන්තම් මොන හරි හිතනකොට මට වැදිලා. මේ බලවන්ත භාවය කරන්නේ charge වීමෙන්. ඔබේ බැටරිය charge වෙලා නැහැ සම්බන්ධ නැති නිසා මගේ බැටරිය charge වෙලා තියෙනවා. මගේ උපකරණේ බැටරිය charge වෙලා තියෙනවා. එයි මම ඒක හැම තප්පරයකම charge කරනවා. charger එක සමග මම සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ ප්‍රවර්තක බලවේගය සමග අපි සම්බන්ධ වෙලා ඉන්නේ.
ප්‍රවර්තක බලවේගය සමග සම්බන්ධ වෙලා ඉන්න නිරන්තරයෙන්ම charge වෙනවා. ඒ ඔස්සේ ඔබ හිතුවත් නැතත් ඔබට අවශ්‍ය දේ ඔබ දන්නවා. ඔබට සුවය අවශ්‍යයි. ඔබට දැනුම අවශ්‍යයි. ඒක දන්නවා. ඒක විශ්වය දන්නවා. ඔබට සම්ප්‍රේෂණය කරන අවශ්‍ය හැම වෙලාවකම. මෙන්න මේ අපූර්ව රහස මත ජීවත් වෙන්න හරිෂෝ. දඟලන්න එපා. භෞතික තලයේ ඔබට ජීවත් වෙන්න ඕන නිසා, රස්සාවක් කරන්න ඕන නිසා, ව්‍යාපාරයක් කරන්න ඕන නිසා, මොලේ දියුණු කරගන්න පොත බලන්න, ඒ ඔස්සේ බුද්ධිමතෙක් කියලා ඒ දත්තයන් මොලේට දාගෙන උඩු හිතෙන් ඒ රස්සාවල් කරලා ජයග්‍රහණය කරන්න. අමතක කරන්න එපා ප්‍රඥාව තියෙන ඊට ඔබෙන්. ඒ තමයි ඔබේ සැබෑ දියුණුව, සැබෑ සුවය ලබා ගන්න. පොතෙන් ඔයා කොයිතරම් දේවල් ඉගෙන ගත්තත් ඔයාට පිළිකාවක් හැදුණොත් බේත් පස්සේ දුවයි මැරෙයි. බුද්ධිය තියෙන එච්චරයි. හැබැයි ප්‍රඥාවන්තයෙක් නම් ඔයාට පිළිකාව හැදෙනකොට ඒ නරක සෛලෙන්ට අලුත් සෛල ඒ ප්‍රඥා මාර්ගය ඔස්සේම සුවකාරක ශක්තිය ගමන් කරනවා. විශ්ව ඥානයේ සම්බන්ධතාවය තියෙනන්නේ එතනයි. ඥානය, බලයේ ශක්තිය තුනම සම්ප්‍රේෂණයනු ලැබේ. සිතින් සම්බන්ධ වෙන. ඊළඟට බහයි කොහොමද අපි මේ විශ්ව ඥාන සම්බන්ධතාවය තියාගන්නේ කියලා. ඇත්තටම ඔබ ළඟ තියෙනවා. අලුතෙන් අපි සම්බන්ධ කරන්න දෙයක් නැහැ. අක්‍රියාකාරී. ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරන්න ඔබ කළ යුතු ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එතකොට මේක ඇක්ටිව් වෙනවා. ඔබ ළඟ තියෙන මේ ජීව ප්‍රාණ සම්බන්ධය ඇක්ටිව් වෙනවා. ප්‍රේමණීය වෙන්න, සාමකාමී වෙන්න, නිසංසල නිහඬ වෙන්න පුළුවන් තරම් නිසල්මන් වෙන්න, ඉවසීම ඉතාම හොඳින් තියාගන්න. ඊළඟට ප්‍රීතිය හැමතිස්සෙම තියන්න. එතකොට මේක ක්‍රියාත්මක කරන මේ නෙට්වර්ක් එක. විශ්වය සමග නෙට්වර්ක් එක ක්‍රියාත්මක වෙන්න මෙන්න මේ අංග තුන තියාගන්න. ඒ වෙනුවෙන් අපිට පුළුවන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන කරුණු තුන බුදුදහමේ කිව්වේ. මෛත්‍රිය, කරුණාව, ඒ කියන්නේ යේසුස් කිව්ව විදිහට ආදරය. මෘදු ස්වභාවය, මුදිතාව, අනික් කෙනෙකුගේ යහපත දැකීම, ගුණ දැකීම, උපේක්ෂා සහගත වීම. උපේක්ෂා සහගත වීම මම හඳුන්වන්නේ අටලෝ දහමට සම්බන්ධ වීම කියලායි. අටලෝ දහම ඔබ දන්නවනේ. ඒ සමග ඒකෙන් කිසිම හානියක් නොවීම. නොදැනීම, ভাইබ්‍රේට් නොවීම. මෙන්න මේ ක්‍රම වලින් ඔබට පුළුවන් විශේෂ සමග අපූර්ව සම්බන්ධතාවයක් නැවතත් ගොඩනගා ගන්න. ඒ කියන්නේ දැන් තියෙනවා ක්‍රියාත්මක නැහැ. ක්‍රියා කරන්න. එතකොට මේ සම්බන්ධතාවයේ නිතරම මලකඩ කන ක්‍රමයක් තියෙනවා මේ වයර් එක. අපි එම් කියමු මේ වයර් එක මලකඩ කාලා කොරෝෂන් ඇවිල්ලා හරියට සිග්නල් නොයන හේතුවක් තියෙනවා. සුද්ධ කරන්න ඕනේ. නිතර මේ කොරෝෂන් නැති වෙනවා සුද්ධ කරන්න ඕනේ. දිනපතාම වගේ සුද්ධ කරන්න ඕනේ. ඒ තමයි රාග, දේශ, මෝහ කියන මූල තුනෙන් එන ක්‍රෝධකාරී, වෛරකාරී, ඊර්ෂ්‍යාකාරී, නොසන්සුන්, ડિප්‍රෙෂන් කියයි රටේ නැති කතන්දර වලින් හඳුන්වන නරක භාවයන්ගෙන් කොරෝෂන් හැදෙනවා. මේව දිනපතාම බල සුද්ධ කරන්න. එතකොට නිතින්ම ඔබේ මේ සම්බන්ධතාවය ක්‍රියාත්මක වෙනවා. ඒ තුලින් ඔබට හිතන මොහොතේ අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙනවා. මට මේකට මුදල් මෙච්චර තිබ්බොත් හොඳයි. ඔබ දන්නෙත් නැහැ. විශ්ව විසින් ලස්සනට කරකවල ගෙනලා දානවා කොහොමවත් දන්නේ නැහැ. මට මේ ලෙඩේට බෙහෙත් තරම් වැඩක් නැහැ. බෙහෙත් වලින් හොඳ වෙන්නේ නැහැ. මට මේ සුවය අවශ්‍යයි. මට පහසුවෙන් මේ දේ කරගන්න අවශ්‍යයි. මට තිබිච්ච හොඳ ශරීරය වගේ නිරෝගී ශරීරයක් අවශ්‍යයි. පහුදා බලනකොට අලුත් ශරීරයක්. එතකොට ඔබ YouTube එකේ දායි. මම මෙහෙම කිව්වා පහුදා මෙහෙම වුණානේ කියලා. මිරකල් කියලා දායි. ඒ එකක්වත් මිරකල් නෙමෙයි. සැබෑින්ම වෙන දේ. මගේ තුලක් තියෙනවානේ මෙන්න මිරකල් කියලා මාත් දානවා. ඇයි? ඔබට ඒවා මිරකල්. මට මිරකල් නෙවෙයිනේ. ඇයි? ඒක හැටි එහෙම වෙනවා. සුව කරන්නේ මානව විශ්ව විඥානයයි. මම මෙතන ක්‍රියාත්මක වෙන කෙනා විතරයි. ඒ වෙනුවෙන්. සුවකලේ දෙවියන් වහන්සේ මානවය කියලා ඒත් කියන්නේ ඒකත් ඇත්තයි. දෙවියන් වහන්සේ යන විශ්ව විඥානයමයි. ආයි දෙකක් නැහැ. අන්නේ ඒ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. ඒ මාතෘ පීතෘ අපූර්ව සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. ඔබේ සැබෑමවත් පියාතින් එතනයි. නිර්මාණය කරපු තැන එතනයි. මේක මිත්‍යාවකුත් නෙමෙයි, ආගමකට විරුද්ධ යෑමකුත් නෙමෙයි. කොයි ආගමෙන් ආවත් මම උත්තර දෙන්න ලෑස්ති. කොයි ආගමෙන් ආවත් මේක තමයි ඇත්ත කියලා. විශ්ව විඥාන ක්‍රියාකාරීත්වය බුදුරජාණන් වහන්සේ දන්ලා තියෙනවා. යේසුස් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඍෂිවරුන්ගේ ඉගැන්වීමක් තියෙනවා. මමත් ගෝලෙක් විදිහට පොඩු ගන්නවා. දිව්‍යයක් තියෙන දෙවිවරු මේ සිද්ධිය හොඳාකාරව දන්නවා. ඒ අය විශ්ව විඥාන පැවැත්ති අපිට වැඩි ගිලිලා ඉන්න නිසා ඒ අය දිව්‍යත්වයට ගෙන් තියෙනවා. අපිට වඩා දේවත්වයේ අසුරු කරන නිසා එයාට දේවතා කියන නම වැටෙනවා. පැහැදිලිනේ දේවත්වයට ආත නැත්තා දේවතා. එහෙමයි සම්දි වෙන්නේ. නමුත් දෙවියන් කියන්නේ අනාර උත්තරීතර තත්වයයි. මේක ඉගෙන ගන්න. අද ඉඳලා මම ඔබට කියනවා ඔබ තනියෙන් නෙවෙයි මම ඔබට අඳුන්ලා දුන්න ඔබේ සැබෑ මවත් පියාත්වන විශ්වයේ අපූර්ව දිව්‍යමය ස්වභාවය. ඔන්න ඔබ ළඟ ඉන්න ඔබ තුරුල් කරන්න බලා ගන්න. ඔබ නැවත හැරිලා එනකන් ආදරෙන් බලාගෙන ඉන්නවා. ඔබේ සම්බන්ධතාවය ඇති කරලා ඒ සමග
කතා බහේ යෙදෙනවට, ඔබේ ඉල්ලීම් ඉදිරිපත් කරනවට, ඔබේ ඒවා ඉෂ්ට කරලා දෙන්න, ඒ සම්බන්ධතාවය ඇති කරනවට ඊටාම ආදරෙන් බලාගෙන ඉන්නවා. දෙවියෝ කියන්නේ අපූර්ව දෙයක්. ඔබ දුවෙක් වෙන්න පුළුවන්, පුතෙක් වෙන්න පුළුවන්. මාත් ඔබට ඒකම තමයි කියන්නේ. විශ්වයේ පණිවිඩය මේකයි. පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ. ඒ තාත්තා බලන් ඉන්නවා ආදරෙන්. පාර මතක නම්. මම ඔබට කියනවා විශ්වමේ පියා බලාගෙන ඉන්නවා, විශ්වමේ මාතාව බලාගෙන ඉන්නවා. දුවේ පුතේ ඔබ දෙන්නයි පාර මතක නම්. ඒ කියන්නේ එන්න අපි ආදරෙන් බලාගෙන ඉන්නවා කියන එක. ඒ සම්බන්ධතාවය ඇති කරගත්තොත් එයින් එහාට ඔබට ලෙඩක් නැහැ, කරදරයක් නැහැ, දුකකුත් නැහැ. ප්‍රීතියම විතරයි. හරි ෂොක් නේද? සතුට විතරයි. ලෙඩ නැහැ. ලෙඩ වලට වෙන දෙයක් නැහැ. ලෙඩ එනවා. මොන වුණත් දන්නේ නැහැ. නරක සෛල මෙන්න මෙතන සෛල ටික නරක කියලා කපලා අයින් කරන්න ඕන කියනවා. පහුදා ගියාම නෑ කපන්න ඕනේ නැහැ. දැන් ඒක නෑ කියනවා දොස්තරලා. මේ ඕන තරම් ඔබ දැකලා ඇති. ඒ තමයි විශ්යාපංකම. මම ඔබට මේ කියන්නේ දේශනාවක් විදිහට නෙවෙයි. මගේ ආදරණීයන්ට දෙන රහසක් විදිහට. මේ රස බලන්න. බලලා එන්න එළියට ඔය අඳුරු ගුහාවෙන් එළියට ඇවිල්ලා මේ ශක්තිය අපි පුද්ගලයන් රූපව හඳුන්වපු මේ ශක්තිය වැළඳගෙන ඒ ශක්තියෙන් පෝෂණය ලබන්න 2030න් පස්සේ සිද්ධ වෙන දේ බලන්න. කවුරු බේත් ගැනීම කියලා බලන්න ඊට පස්සේ. නෑ. ශක්තියෙන් සුවපත් වීම ශීඝ්‍රව සිද්ධ වෙනවා. තමන් විසීම ශක්තිය අවශෝෂණය කරගෙන නොඑක ආකාරයෙන් අතමිට සෝලා වෙන්න පුළුවන් ඒ විශේෂ ශක්තිය නොඑක ආකාරයෙන් ශක්ති සම්ප්‍රේෂණයෙන් සුවපත් වෙනවා. බණ භාවනාව තුළින් ප්‍රඥාව පහළ කරගෙන සියල්ලන්ට පිළිතුරු හොයාගන්න අපූර්ව කාලයක් එනවා. ක්‍රමක්‍රමයෙන් ඒ පැත්තටයි නැඹුරු වෙන්න කියලා මතක් කරනවා. ඔබ අපි දැම්ම පටන් ගමු. තෙරුවන් සරණයි.